සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ මනස ගැන. මනස කියන්නේ මොකක්ද කියලා අපි කෙටියෙන් තේරෙන විදිහට බලමු. ඇත්තටම මනස ගැන තවම තාවුරු කරගෙන මෙන්න මේකයි කියලා තවම හොයාගෙන නැහැ මගේ දැනුම හැටියට. එක එක කෙනාට නොඑක් විදිහට මේකයි මනස කියලා හඳුන්වන්න පුළුවන්. මගේ දැනුම විදිහට සරලව මට දැනෙන විදිහට පැහැදිලි කරන්නම්. මනස කියන්නේ අපේ සිතීම්, හැඟීම්, මතක තැබීම්, තීරණ ගැනීම වගේ හැමෝම දිනපතා කරන මානසික ක්‍රියාවලියක් සිදුවෙන තැනක්. අපි අඳුරන කෙනෙක් දැක්කොත් අපට මනස කියනවා මේ අර කෙනානේ. ඒ වගේ තමයි මේකයි මට දැනෙන විදිහ. මනස විද්‍යාව පැත්තෙන් බැලුවොත් මොළයේ ක්‍රියාවලියන් හරහා සිදුවන හැඟීම් සහ සිතුවිලි. ඒවා දෘශ්‍යමාන නැහැ. අපිට පේන්නේ නැහැ ඇස් දෙකට. උදාහරණයකට කිව්වොත් බයක්, තරහක්, සතුට වගේ සිතුවිලි අපිට මේවා පේන්නේ නැහැනේ. බෞද්ධ දර්ශනයෙන් බෞද්ධ පැතිකඩෙන් කියනවා නම් මනස කියන්නේ සතර ඉන්ද්‍රියන්ට අමතරව තියෙන විශේෂ ඉන්ද්‍රියක්. අපි කනෙන් ශබ්දය අසනවා, ඇසින් රූප දකිනවා වගේම මනසෙන්ද ධර්මය කියන දේවල් දකිනවා, අත්විඳිනවා කියලා බෞද්ධ දර්ශනයෙන් කියනවා. උදාහරණයකින් බැලුවොත් ඔබට කෙනෙක් බනිනවා කියමු. ඇත්තටම ශබ්දය ඇසෙන්නේ කනේ. හැබැයි ඒකට පිළිතුරු දෙන එක, තරහ යන එක හෝ සංසුන්ව ඉදින එක ඔයාගේ මනසෙන් තමයි තීරණය කරන්නේ. එහෙනම් මනස කියන්නේ මේ හැම ක්‍රියාවලියකම එකතුවක් කිව්වොත් නිවැරදි. සතුට, දුක, බිය, ආදරය, විශ්වාසය වගේ සෑම දෙයක්ම කිව්වොත් නිවැරදි. අවසාන වශයෙන් ඔබට ජීවිතේ ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම ඕනම දෙයක් නැති කරගන්න පුළුවන් දෙයක් තමයි මනස කියන්නේ. අපි ඉදිරියේ මනස ගැන, ඒ වගේම මානසික රෝග ගැන වගේ නොයෙක් කාරණා කතා කරමු. අදට මම වීඩියෝ එක අවසන් කරනවා. මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. මගේ වීඩියෝ එකට උන අඩුපාඩු හදාගන්න ඕනි තැන් කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම ඔයාලගේ ගැටලු කමෙන්ට් එකකින් කියන්න. ඒ ගැටලු වීඩියෝ එකකින් මම ඔයාලට කියන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.